हुआ මේ වතුකරේ ඉන්න ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට උත්තර දෙන සම්බන්ධයෙන් ඔව් අපි ඔබතුමාටත් ආරාධනා කරලා තියෙනවා මනෝගණේශ මන්ත්‍රීතුමාටත් ආරාධනා කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ එන්න 12 වෙනිදා බණ්ඩාරවල මහජන ක්‍රීඩාංගණයේදී මෙරටේ වැවිලි ශේෂ්ත්‍රයේ අපේ විශේෂම ලයිම් කාමරවල ඉන්න මලේගම් ප්‍රජාව වෙනුවෙන් අපි නිවාස 2556ක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා හිමිකම් පත්‍රය. විශේෂම ස්තුතිවන්ත වෙනවා මම මේ මොහොතේ ඉන්දියාවට ඉන්දියානු ආධාරයේ යටතේ තමයි ලබා දෙන්නේ. ඔප්පුව ලබා දෙන්නේ එදාම නෙවෙයි. ඔප්පු ලබා දෙනවා අපි සංකේතවත් වශයෙන් කීප දෙනෙකුට 237ක් ඔප්පු ලෑස්ති කරලා තියෙනවා. එයින් අපි පිරිසකට අපි ඔප්පු ලබා දෙනවා. ඒ වගේම මේ නිවාස කියන එක මම පැහැදිලි කරන්න ඕනකම තියෙනවා 2056කට නිවාස ලබා දෙනවා. ඉන්දියානු රජයයි ලංකා රජයයි දෙකම ඒකාබද්ධ වෙලා. ඒ සඳහා එක නිවාසයක් හදන්න ගරු කතානායකතුමනි ලක්ෂ 32ක් අපි වැය කරනවා. ලක්ෂ 32ක්. පාරවල් ටික හදලා වතුර ටික දීලා විදුලිය දීලා යටිතල පහසුකම් හදලා අපි හදලා දෙනවා. අවුරුදු 200ක් පිරුණා 2023ට මලේගම් ප්‍රජාව මේ රටට ඇවිල්ලා වසර 200ක් පිරුණත් හිටපු අධිරාජ්‍යවාදීන්ටත් ඔබේ ආණ්ඩුවලටත් මේක සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපිට වුණත් අපි හිතනවා දවසෙන් දෙකෙන් විසඳන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒක අපි ක්‍රමානුකූලව විසඳන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව නිවාස 2056ක් සකස් වෙනවා. පර්චස් 10ක ඉඩමක් ලැබෙනවා. පර්චස් 10ක අපි ඉඩමක් ලබා දෙනවා. கௌரவ அமைச்சர் அவர்களே, கௌரவ அமைச்சர், honorable minister, கௌரவ அமைச்சர் அவர்களே, ஒரு விஷயம், நீங்க வந்து நாளைக்கு நீங்க வந்து 12 கௌரவ அமைச்சர் அவர்களே, நீங்க வந்து நேத்து சொல்லி நீங்க வந்து சொல்லியிருக்கீங்க 12ஆம் தேதி நீங்க 2056 வீடுகள் வழங்குவீங்கன்னு. நீங்க வீடுகள் வழங்கல, சர்டிபிகேட் வழங்குறீங்க. அரசாங்கத்தை நீங்க எடுத்து ஒரு வருஷம் මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමා හොඳයි. ගරු කතානායකතුමනි මං කියන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. කොහොමටත් දැන් නිවාස හිමිකම් පත්‍රය ලබා දෙනවා කියලා අපි කියලා තියෙනවා. නැත්තම් මේ බණ්ඩාරට කියලා 2056කට මේ ගෙවල් දෙන්න බෑනේ මෙහෙම. ඒක කාටවත් තේරෙන්න එපැයි. දෙන්නේ නිවාස හිමිකම් පත්‍රය. එතකොට ඔප්පු දෙනවා. ඔප්පු එදාට දැන් අපි නිවාස 2056කට හිමිකම දෙනවා. ඒ නිවාස 2056 හදලා අවසන් වෙලා කට්ටියට දෙනකොට එදාම ඔප්පුවක් දෙනවා. කඩදාහියක් නෙවෙයි. එතුමා ඊයේත් අපේ ජීවන මන්ත්‍රීතුමා පෙන්වුවා මෙන්න මේ වගේ කඩදාසියක් දෙන්න කියලා. ඔප්පුවක් දෙනවා කියලා කඩදාසියක් දීලා හරියන්නේ නැහැ නේ. ජනතාවට අයිතිවාසිකමක් කියන්න අදාළ ඔප්පුව ලබා දෙන්න ජනාධිපතිතුමා ඇතුළු අපි කටයුතු කරලා තියෙනවා. ඒකට අපි ඉදිරියේ කටයුතු කරනවා. ගරු ගායන්ත කරුණා සඳහා කටයුතු කරනවා. ඔබතුමා පොයින්ට් එක මොකද්ද? ඇමතුමා යහපාලන ආණ්ඩුව කාලේ අපි පර්චස් ගානට සින්නක්කර ඔප්පුවක් දුන්න අපේ කාලේ. ගරු ඔයක කාලේ දීලා තියෙනවා. ගරු ගායන්ත සින්නක්කර ඔප්පුව දුන්නේ වතුකම් කරුවන්ට. උත්තරේ දෙන්න. මම කිව්වේ ඊයේ ජීවන මන්ත්‍රීතුමා මෙතන පැහැදිලි කරා කඩදාසියක් මේක නම් දෙන්න එපා කියලා. ඉතින් මම අද පැහැදිලි කරනවා කඩදාසියක් දෙන්නේ නැහැ. ඒ ජනතාවටත් අපි දන්නවා වසර 200ක් පිරීම නිමිත්තෙන් 60 වලදී ඓතිහාසික ප්‍රකාශයක් සිද්ධ කරා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්ලා 60 වලදී අමාත්‍යතුමා පිළිතුර කෙටි කරන්න. මේ තුමලා අහන ප්‍රශ්නෙට දැන් ඔබතුමා දුන්නම අවස්ථාව මම ඒකට උත්තර දෙන්න ඕනේ. හරි. එතකොට ඒකදී අපි පොරොන්දු වුණා ඔවුන්ට ඊටමක හිමිකම දෙනවා කියලා. නිවසක හිමිකම දෙනවා කියලා. ඒක දෙනවා. ඔව්. ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න පුළුවන් ගරු චාමරරම්පති. උත්තරේ නෑනේ. ගරු ජීවන තොන්නමන් කතානායකතුමා සිංහලෙන් බැලලා දෙමළෙන් කියන நாங்க ஒண்ணாத பிரச்சனைக்கு உத்தரே வீடை உடனே எடுத்து கொடுக்க முடியாது. நானே ஏத்துக்கிறேன். நல்லாட்சி அரசாங்கத்தில் 2000 சொச்ச வீடுகள் கட்டப்பட்டுச்சு. நான் அமைச்சராக இருந்த ஒரு வருஷத்துல 1000 මන්ත්‍රීතුමා පොයින්ට් පොඩන්නේ චාමර සම්පත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි දෙවෙනි ප්‍රශ්නය අහන්න. මගේ දෙවෙනි ප්‍රශ්නේ නෙවෙයි කතානායකතුමා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. ගරු අමාත්‍යතුමා මේ ඇයි මේවා මේ පඩි වැඩි වීම සම්බන්ධව වැඩි කරනවාද කියලා අහුවම. ගරු අමාත්‍යතුමා මේ පිළිතුර පැහැදිලි කරන්න. හොඳයි පැහැදිලි කරගෙන එනකොට මේ මැදින් පනින්නේ. හරි දැන් ඔක්කොම කලබල වෙලා තියෙන්නේ. දැන් මෙහෙම නෑ මෙතන මනෝ මන්ත්‍රීතුමා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ කාට්ටිය කවුරුත් කැමති මේකට උප්පැන්නේ දෙන්න. දී ගන්න එක දී ගන්න. අපි ගෙවල් ටික හදනවා. දැන් මම ඔබතුමාගේ අර ප්‍රශ්නාවලියේ ගොඩක් තිබ්බනේ. ඒකයි මේ ඇමතුමා මේ ඔක්කොටම දීගෙන යන්නේ උත්තර. ඉතින් කතානායකතුමාත් ඉඩ දෙනවා ඔබතුමාට ගොඩක් අහන්න. ඉතින් අපිත් ඒකට උත්තර දෙනවා. දැන් ඔබතුමා ඇහුවේ වතු කම්කරුවක වැටු ප්‍රශ්න නේද? ජනාධිපතිතුමා ආසනයට ඇවිල්ලා
අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට රාජ්‍ය සේවකගේ වැටුප ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මූලික වැටුප ඉහළින්ම වැඩි කළා දුන්නා. ඒක රජයට කරන්න පුළුවන් එකක්. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කර්මාන්ත කම්කරු අමාත්‍යතුමාගේ පැත්තෙන් සැලකිය යුතු නීතියේ ඉඩක් තියෙනවා. ඒක වැඩි කරලා දුන්නා. වතු කම්කරුවන්ගේ වැටුප ජනාධිපතිතුමා කිව්වා රුපියල් 1700 දක්වා වැඩි කරන්න අපි රජයක් හැටියට ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් තියෙනවා. ඒකට මැදිහත් වෙලා කටයුතු කරනවා කිව්වා. අන්නේ මැදිහත් වීම දැන් සිදු වෙමින් තියෙනවා. මන්ත්‍රීතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවා. මම ඒක පැහැදිලි කරනවා. දැන් ඔබතුමා කියන්නේ මේ නව රජයේ හැටියට අපි නිවාස හැදුවේ නැහැ කියලානේ. ඔබතුමාට මම පැහැදිලි කරන්න කැමතියි. ඉන්දියානු ආධාර යටතේ අපි නිවාස හදන එක දැන් ආරම්භ කරනවා. තිබුණු සාකච්ඡා අනුව ගිහිල්ලා 2056 දැන් ආරම්භය ගන්නවා. මේ වසරේනේ පටන් ගන්නවා. ඊළඟට මේ රටේ ජනතාවගේ බදු මුදලෙන් භාණ්ඩාගාර මුදලෙන් මිලියන 1350ක් අපේ යටිතල පහසුකම් සඳහා ලැබිලා අපි ගෙවල් 456ක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. මම මතක් කරන්න කැමතියි චාමර මන්ත්‍රීතුමා දන්නවා. 2023 නායකයා හල්දුමුල්ලේ කබරගල නායක ගියා. ලයිමක්ම ගලෝගෙන ගියා. අන්තිමේට වහලා දාපු තේ ෆැක්ටරි එක පවුල් 50ක් පදිංචි කරා. ඒ පවුල් 50ට ගෙවල් හදන්න ඔබතුමාලා වසර දෙකක් කටයුතු කරේ නැහැ. හැබැයි මෙතන සමහරුන්ගේ ගෙවල් ගිනි ගැහුවා හෝ ගිනි ගහගෙන ඒවට කෝටි ගණන් වන්දි ගත්තා. ඒ මිනිස්සුන්ගේ ඒවට වන්දි ගත්තා. ඒ මිනිස්සුන්ගේ හැදුවේ නැහැ. මෙයාලා වන්දි ගත්තා. අන්න ඒ ගෙවල් 50 මේ වෙනකොට වහලා ගහන මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. අපි ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ගෙවල් 50ක් අපි කබරගල හදනවා. හමුදාව යොදවලා හදනවා. ඔව් අපි එකට ගිහලා ශ්‍රමදාන කරා හදනවා. ඒ නිසා ඒ වගේ මම මතක් කරන්න කැමතියි වතු කම්කරු වැටුපත් රුපියල් 1700ට ඒ මිනිස්සුගේ ජීවන තත්ත්වයට සරිලන ආදායමක් එන විදියට අනිවාර්යයෙන්ම ආනන්ද කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වැඩි කරනවා කියන එක මේ පාර්ලිමේන්තුවේදී මම මතක් කරන්න කැමතියි.